හෙලෝ පුතේ අද අපි කතා කරන්න යන්නේ 11 වසරේ දෙවෙනි පාඩම දර්ශක සහ ලඝු ගණක ගැන. හරි. එහෙනම් අපි ඉස්සෙල්ලාම දර්ශක ගැන කතා කරමු. හරි. දර්ශක අපිට ඉදිරිපත් කරන්න පුළුවන් ආකාර දර්ශක ගැටළු අපිට ඉදිරිපත් කරන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි දර්ශක සුළු කිරීම. දෙවෙනි එක තමයි දර්ශක සමීකරණ විසඳීම. හරි. ඒ යටතේ අපි පළවෙනි එක බලමු දර්ශක සුළු කිරීම. දර්ශක සුළු කරන්න අපිට නීති 6ක් හඳුන්වලා දීලා තියෙනවා. ඒ යටතේ පළවෙනි නීතිය තමයි දර්ශකයක පාද සමාන පාද සහිත දර්ශක ගුණ වෙලා තියෙනවා නම්. බලන්න මම එක උදාහරණයකින් කියන්නම් කොහොමද කරන්නේ කියලා. බලන්න සමාන පාද. එතකොට දර්ශකයක් කොහොමද මෙහෙම හිතන්න නිරූපණය කරලා තියෙනවා x ගේ වර්ගය කියලා. එතකොට මේක මොකද්ද? මෙයා තමයි පාදය මෙයා තමයි බලය. හරිනේ. මොකද්ද මිස් කිව්වේ පළවෙනි නීතිය හැටියට සමාන පාද ගුණ වෙලා තියෙනවා නම් කොහොමද අපි මේ බලයන් ටික කරන්නේ? බලයන් ටික එකතු කරන එක තමයි කරන්නේ. බලන්න පළවෙනි උදාහරණය a වර්ග a ඝනය. මොකද්ද ටීචර් කිව්වේ? සමාන පාද සහිත දර්ශක ගුණ වෙලා තියෙනවා නම් එයාගේ බලයන් ටික එකතු වෙනවා කියලා. දැන් මේ මෙතන බලයක් නිරූපණය කරලා නැහැ කියලා කියන්නේ මෙතන තියෙන එක. තේරුණානේ? එහෙනම් සමාන පාදය ලියාගත්තා. ඊට පස්සේ බලයන් ටික එකතු කිරීමක් විදිහට ලියාගත්තා. බලන්න 2 ධන 1 3යි 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 6යි. හරිද? දෙවැනි එක මොකද වෙලා තියෙන්නේ? සමාන පාද සහිත දර්ශක ගුණ වෙලා තියෙනවා. එහෙනම් ඒ පාදය ලියාගත්තා ඊළඟ ටික එකතු කිරීමෙන් ලියනවා. හැබැයි මෙතන මොකද වෙලා තියෙන්නේ? ඍණ 3. හරිනේ? ඍණයි ධනයි ඍණනේ. එහෙනම් මෙතන 5 ඍණ 3 කියන්නේ 2යි. හරිද? තේරුණාද? තව එකක් හදමු. දැන් බලන්න සමාන පාද සහිත දර්ශකයක් තියෙනවද? නෑනේ. හැබැයි මේ බලන්න මේ දෙන්න ගුණ වෙනයි සංඛ්‍යානේ. එයා සංඛ්‍යා දෙක 4 වරක් 5 20යි. හැබැයි මේ දෙන්න වෙනත් පාද සහිත දර්ශක. එහෙනම් ඒක තියෙන විදිහටම ලියන්න තමයි තියෙන්නේ. හරිනේ. අන්තිම එක බලන්න. දැන් බලන්න මේ p තියෙනවා q තියෙනවා. p ගේ q ගේ සමාන පදක් තියෙනවානේ. එහෙනම් ඒව දෙක වෙන් කරලා ලියාගමු. p ගේ ඒව ටික එක ළඟට ලියාගමු. p වර්ග p ඝනය q වැඩි කිරීම q ගේ 4 වෙනි බලය. හරිනේ. එහෙනම් මේ සමාන පාද සහිත දර්ශකයක් පාදේ ලියාගත්ත සමාන පාදය දර්ශක එකතු කිරීමෙන් ලිව්වා. දර්ශකේ නෑ කියන්නේ එතන තියෙන එක. හරි නේද? 2යි 3යි 5යි. 4යි 1යි 5යි. හරිද? තේරුණාද ඔයගලන්ට? එහෙනම් පළවෙනි නීතිය හරි. මොකද්ද? සමාන පාද සහිත දර්ශක ගුණ වෙලා තියෙනවා නම් බලයන් මොකද උනේ? එකතු වුණා. එහෙනම් දෙවැනි නීතිය සමාන පාද සහිත දර්ශක බෙදිලා තියෙනවා නම් මොකද කරන්නේ? අපි බලයන් අඩු තමයි කරන්නේ. බලන්නකෝ. පළවෙනි එක බලන්න. t ගේ 7 බලය බෙදීම t ගේ 4 බලය. එහෙනම් මේ බලන්නකෝ සමාන පාද තමයි තියෙනවා බෙදිලායි තියෙන්නේ. එහෙනම් මොකද කිව්වේ? බලයන් අඩු කරලා තමයි ලියන්නේ. එහෙනම් 4 × 4 කියන්නේ 3යි. ආයෙ බලන්න එකක් x වර්ගය සමාන පාද සහිත දර්ශක තමයි තියෙන්නේ. එහෙනම් එයා බෙදෙන එක බෙදිලා තමයි තියෙන්නේ. ඒක නිසා එයා බලයන් අඩු වෙන එක තමයි වෙන්නේ.
එහෙනම් කොහමද මෙතන 2 ඍණ 5 කියන්නේ ඍණ 3යි. හරි නේද? තව එකක් බලමු. හරිනේ මේ සමාන පද සහිත ඒවා බෙදිලා ඉන්නවා. එතකොට n වෙන්නේ ඍණ 2 මෙතන බලයක් නැහැ කියලා කියන්නේ අඩු කිරීම. sorry බලයක් නැහැ කියන්නේ 1 බෙදිලා තියෙන හින්දා අඩු කිරීම. කොහමද 2 ඍණ 1 1යි. එහෙනම් ලියන්න අවශ්‍ය නැහැ. 3 ඍණ 2 ඒත් 1යි. හරිද? තව ගානක් හදමු අපි. මොකද වෙන්නේ සංඛ්‍යා සාමාන්‍ය විදිහට බෙදෙනවා. දෙවරක් 1යි 8ට 4යි. මේ බලන්න සමාන පාද සහිත දර්ශක බෙදිලා ඉන්නේ. නම් 3 ඍණ 1යි. ලියවිලා නැහැ කියන්නේ බලය 1යි. එහෙනම් 4යි 3 ඍණ 1යි කියන්නේ 2යි. හරිද? තේරුණාද? මොකද්ද එහෙනම් දෙවනි නීතිය? සමාන පාද සහිත දර්ශක බෙදිලා ඉන්නවා නම් බලයන් මොකද වෙන්නේ? අඩු වෙනවා. දැන් තුන්වෙනි නීතිය. බලයක බලය ආකාරයෙන් තියෙනවා නම් ඒ බලයන් දෙක ಗುಣ වෙන එක තමයි වෙන්නේ. බලන්නකෝ මේක. බලයක බලය ආකාරයෙන් තියෙනවා නම් ඒ දෙන්න ಗುಣ වෙනවා. 2 වැඩි කිරීම 3. ඒ කියන්නේ p ගේ 6 බලය. තේරුණාද? තව එකක් බලන්න. 2 මොකද වෙලා තියෙන්නේ? මෙහෙමනේ වෙන්න ඕනේ. ඍණ 2 ගුණ කිරීම ඍණ 5. නේ? ඍණයි ධන වෙනවා. දෙවරක් 5 10යි. x ගේ 10 බලය. දැන් ආයෙ තව එකක් බලමු. දැන් මොකද වෙලා තියෙන්නේ? මේ පද දෙකක් ඉන්නවා. එයාට මුළු පදයට තමයි වර්ග වෙලා තියෙන්නේ. එහෙනම් මේ දෙක මෙයාටත් අයිති මෙයාටත් අයිති. 3 1 වැඩි කිරීම 2. මෙතන 1නේ තියෙන්නේ. වැඩි කිරීම 3 වැඩි කිරීම 2. එහෙනම් මෙතන 1 වරක් 2 2යි. එහෙනම් 3 වර්ගය 3 වරක් 3 9යි නේ. 3 වර්ගය p6. මේක ලියන්න පුළුවන් 9 p6 කියලා. තේරුණාද? තව අන්තිම එක හදමු. කොහමද මේකත් මෙයාගේ සම්පූර්ණ එක්කෙනාගේ තමයි ලියවෙන්නේ. එහෙනම් කොහමද? 5 වරක් 3යි මේක දෙවරක් 3යි. එහෙනම් 5 වරක් 3 15යි. දෙවරක් 3 6යි. හරි නේද? එහෙනම් තුන්වෙනි නීතිය අපි කතා කළා. මොකද්ද? බලයක බලය කියලා දීලා තියෙනවනේ ඒ බල දෙක ಗುಣ වෙන එක තමයි වෙන්නේ. හරිනේ? ඊළඟ හතරවෙනි අවස්ථාව මොකද්ද? ඍණ බලයක් ධන බලයක් බවට පත් කිරීම. කොහොමද දැන්? ඍණ බලයක් දීලා තියෙනවා නම් එයාව අපි ධන බලයක් කරන්න. බලන්න. මෙහෙම දීලා තියෙනවා නම් ඒ කියන්නේ x ඍණ 5. මෙයාව ධන බලයක් කරන්නේ මෙයාව උඩ යටිකුරු කරනවා. ඒ කියන්නේ 1 යට x 5 කියලා ලිව්වොත් මෙන්න මෙයා ධන බලයක් බවට පත් වුණා. තේරුණාද? එහෙනම් මොකද්ද කරන්නේ? අපි ඍණ බලයක් ධන බලයක් බවට පත් කරනවා නම් අපි යාගේ
එයාව බෙදීමක් ආකාරයට ලිව්වා නම් හරි. ඒ කියන්නේ දැන් මෙහෙම තිබුණා නම් තේරුණාද? හරි අපි ලියමු බලන්න මේ වගේ එකක්. ගණන් ටිකක් තව. සාමාන්‍ය නිකම් මේ වගේ මේක ඉතින් එකම එක තමයි කරන්න තියෙන්නේ. මම තව එකක් කියලා පෙන්නන්න නිකන්. ඍණ 4 ඒ කියන්නේ කොහමද? 1 8 y ගේ 4 බලය. හරිද? තේරුණාද? එහෙනම් ඒ අර්ථයේ පස්වන නීතිය ශුන්‍ය බල. ශුන්‍ය බලයක් නම් ඕනෑම සංඛ්‍යාවක ශුන්‍ය බලයක් නම් අපි මොකද කරන්නේ? x ගේ බිඳුවේ බලය ශුන්‍ය බලයක් නම් ඒකේ අගය සමාන වෙන්නේ 1ට. ඕනෑම බලයක් ඕනෑම පාදයක්. ඒ කියන්නේ හිතන්න එකේ බිඳුවේ බලය කියලා. ඒත් එකයි. ලක්ෂයේ බිඳුවේ බලය ඒත් එකයි. අපිට හිතන්නකෝ මලක් දීලා තියනවා කියලා. මලේ බිඳුවේ බලය කියන්නේ එකයි. තේරුණාද? ඕනෑම සංඛ්‍යාවක බිඳුවේ බලය කියලා කියන්නේ එකයි. ඒ කියන්නේ වලට තේරුණානේ? ඕනෑම එකක්. ගහක බිඳුවේ බලයත් එකයි. තේරුණාද? හරි. අපි දැන් නීති 5ක් කතා කළා. මොකද්ද? පළවෙනි නීතිය කිව්වේ සමාන පහද සහිත දර්ශක ගුණ වෙලා තියෙනවා නම් එයා මොකද වෙන්නේ? බලයන් ටික එකතු වෙනවා. ඊළඟට සමාන පාද සහිත දර්ශක බෙදිලා ඉන්නවා නම් එයාගේ බලයන් අඩු වෙනවා. තුන්වෙනි එක බලයක බලය. හතරවෙනි එක ඍණ බලයක් ධන බලයක් බවට පත් කිරීම. පස්වෙනි එක අපි කිව්වා ශුන්‍ය බල. එහෙනම් අවසාන එක භාග බල. භාග බල තියෙනවා නම් කොහොමද සුළු කරන්නේ? හිතන්න පළවෙනි එක උදාහරණයක් ලියන්නත්. මේ විදිහට භාග්‍ය බලයක් තියෙනවා නම් කොහොමද අපි සුළු කරන්නේ? එතකොට අපි කරන්නේ මේ දීලා තියෙන සංඛ්‍යාවත් අපි මේ 5 ඇතුලේ තමයි තියෙන්නේ. එයාව 5 ගුණාකාරයක් විදිහට ලියා ගන්නවා. හරි. බලමුකෝ කොහොමද ඒක ලියන්නේ කියලා. අපිට 31 කිව්වම එකපාරට මතක් වෙන්නේ නැහනේ. මම මේක බෙදනවා දෙකකින්. දෙවරක් 1යි 6යි දෙවරක් 8යි දෙවරක් 4යි දෙවරක් 2යි දෙවරක් 1යි. මේ බලන්න මේක ලිව්ව හැකි 2 5 බලය කියලා. නේ? එහෙනම් මේ 5ට මේ 5 කැපුණා 2 3 බලය තමයි මෙතන එන්නේ. එහෙනම් 32 5න් 3 කියලා කියන්නේ 2න් 2 ඝනය. තේරුණා නේද? එහෙනම් 2 වරක් 2 4යි 4 වරක් 2 8යි 8 වරක් 2 16යි. තේරුණාද? ආයෙ තව ගානක් බලන්න 25 භාග්‍ය බලය. එහෙනම් ඔයාලා දන්නවා භාග්‍ය බලය කියන්නේ වර්ගමූලය කියලා. ඒක නම් එච්චර දෙයක් නෑ. ඒත් මම මේක මේ විදිහටම කරලා පෙන්නන්නම්. 5න් බෙදෙනවා 5යි. එහෙනම් 5 වර්ගය වැඩි කිරීම භාගය. එහෙනම් 2ට 2 කැපුණා. එහෙනම් 25 භාග්‍ය බලය කියන්නේ 5යි. හරිනේ. තව එකක් බලන්නකෝ. තුන්වෙනි එක 16 2න් 3 නම් අපි 16 2න් බෙදෙනවා දෙවරක් 8යි දෙවරක් 4යි දෙවරක් 2යි. දැන් කොහොමද මිස් කිව්වේ? දැන් 2 නම් 4 බලයනේ. 2 නම් 4 බලය. හැබැයි මං කිව්වේ මෙන්න මේ 2ට සමාන එකක් ලියාගත්තොත් මොකද වෙන්නේ? එතකොට අපිට ලේසි
සම්පූර්ණ බලය අයින් වෙලා යනවා. නමුත් මේකෙදි නම් ප්‍රශ්නයක් නැහැ. දෙවරක් 1යි, දෙවරක් 2යි. එතකොට දෙවරක් 3 6යි. 2 6 බලය කියලා එනවා. එහෙම නැත්තම් අපිට පුළුවන් මෙතන දැන් 2 4ක් න්යාවේ. මෙහෙම ගත්තොත් 4යි 4යි නේ. එහෙනම් මෙතන එනවා 4 වර්ගය කියලා. වතාවක් 3 2. එහෙනම් 4 ගණන්. තේරුණානේ? එහෙම ගත්තත් කමන්නේ මෙහෙම ගත්තත් කමන්නේ. එහෙනම් 64යි තමයි එන්නේ නේ. 8 වරක් 4 වරක් 4 16 16 වරක් 4 64. තේරුණාද? තව එකක් ලියමු මේ විදිහටම. 4 128 7න් 5. එහෙනම් අර විදිහටම බෙදමු. දෙවරක් 6යි 4යි, දෙවරක් 3යි 2යි, දෙවරක් 1යි 6යි, දෙවරක් 8යි, දෙවරක් 4යි, දෙවරක් 2යි. බලන්න 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. එහෙනම් 2 7 බලය තමයි 128 කියන්නේ. 7ට 7 කැපුණා 2 5 බලය. අපි 2 5 බලය හොයාගත්ත ඉස්සෙල්ලා 32යි කියලා. හරිද? තේරුණාද? භාග බල දීලා තියෙනවා නම් සුළු කරන්නේ මේ විදිහට. එහෙනම් හරිනේ. අපි දැන් ඉගෙන ගත්තා දර්ශක සුළු කිරීමේදී අපිට අවශ්‍ය වෙන නීති 6. මේ යටතේ අපිට දැන් මේව සරල චූටි චූටි ගණන් තිබුණේ ඒ වගේ නෙමෙයි. අපිට මේවල ඊට වඩා ටිකක් සංකීර්ණ ගණන් දෙනවා. එහෙම ගැටලුවක් අපි විසඳන්න තව පොඩි ආකාර කීපයක් භාවිතා කරනවා. ඒ මොනවාද ඒ අනුපිළිවෙල? ඒ අනුපිළිවෙල තමයි පළවෙනියෙන් වරහණක් තියෙනවා නම් ඒ වරහණ අපි බලයක බලය නීතිය යොදලා වරහණ ඉවත් කරගන්නවා. පළවෙනියෙන්ම කරන්නේ ඒක. ඊට පස්සේ ඍණ බල තියෙනවා නම් ධන බල කරගෙන දෙවනුව තමයි අපි භාග බල සුළු කරන්නේ. ඊට පස්සේ තවත් මොන හරි දර්ශක නීතියක් අපිට යොදා ගන්න ඕනේ නම් ඒව යොදාගෙන මේක සුළු කිරන්න එක තමයි අපිට කරන්න තියෙන්නේ. හරිනේ. අපි ඒ වගේ මේ ටික ඔක්කොම එකතු වෙලා එන ගැටලුවක් විසඳමු දැන්. මොකද්ද කිව්වේ? වරහන් තියෙනවා නම් ඉස්සෙල්ලාම ඒවා අයින් කරගන්න කියලා කිව්වා. එහෙනම් මේ බලන්නකො මෙතන 3 ඝනය වැඩි කිරීම 3 වරක් 2 6යි. වැඩි කිරීම මෙතනත් එහෙමයි. නම් මෙතන 3 වරක් 3 9 9 වරක් 3 27යි. මෙතන එනවා මෙතනත් 6යි 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 12යි. මේ සමාන පාද සහිත අය. ඒක ලියලිමුකෝ. 6යි 6යි මෙතන 5යි. සමාන පාද සහිත අය ගුණ වෙලා ඉන්නවා නම් මොකද වෙන්නේ? බලයන් එකතු වෙනවා. සමාන පාද සහිත අය බෙදිලා නම් ඉන්නේ අඩු වෙනවා. මම එක සැරේම ලියන්නම්. 6 ධන 6 ඍණ 5. එහෙනම් 6යි 6යි 12යි 12න් 5 ගියාම කීයද? 7යි. හරිද? තේරුණාද? තව ඒ වගේම ගානක් හදමු අපි. හරිනේ. එහෙනම් ඉස්සෙල්ලා මොකද කරන්න කිව්වේ? වරහන් තියෙනවා නම් බලයක බලය සංකල්පය යොදලා ඉවත් කර ගන්නවා. ඊට පස්සේ තමයි අපි කරන දෙයක් කරන්නේ. 3 වරක් 2 6යි p ගේ ඔන්න මෙතන 6යි මෙතන දෙන්නයි සමාන පාද ඒ දෙන්න එකතු වෙනවා. 3 වරක් 2 6 ධන 2යි. මේ බලන්න මෙතන 3 වරක් 2 6යි. එයාලා සමාන පාද ගුණ වෙලා ඉන්නේ එක නිසා එකතු වෙනවා. එහෙනම් p 8යි මෙතන a 9. හරිද? තව අපි ගැටලුවක් ලියමු. මේ මොකද්ද මේ ලියුවේ?
වර්ගමූලය. මට ඉස්සෙල්ලා කියන්න අමතකුණා විශේෂ අවස්ථාවක් තියෙනවා අපිට භාග්‍ය බලය දීලා තියෙනවා නම් මොකක් හරි එකක භාග්‍ය බලය දීලා තියෙනවා නම් ඒක අපිට සටහන් කරන්න පුළුවන් මේ විදිහට. ඒ වගේම 3න් 1 කියලා දීලා තියෙනවා නම් අපිට පුළුවන් ඒක මේ විදිහට ලියන්න. මේක විශේෂ අවස්ථාවක්. එහෙනම් මේ දීලා තියෙන සටහනෙන් මොකද්ද කියවෙන්නේ? භාග්‍ය බලය කියන එක. ඉස්සලාම වරහන් ඉවත් කරගමු. මෙතන දෙවරක් 3 6යි. දෙවරක් 3යි. මෙතන මෙන්න දෙවරක් 1යි මෙතන 2යි. එහෙනම් මේ බලන්න සමාන පාද සහිත දර්ශක එන එකතු වෙනවා 6 ධන 2යි. එහෙනම් මෙතන එනවා 8යි කියලා. හතරවෙනි එක හරි. දැන් කොහොමද කරන්නේ? දැන් මේ වගේ එකක් තියෙනවා නම් ඉස්සෙල්ලාම අපි මෙන්න මෙයාව සාමාන්‍ය භාගයක් විදිහට ලියා ගන්නවා. එතකොට 4 වරක් 6 24යි 25යි. බෙදීම 4යි. එහෙනම් කොහොමද අපි භාග බල සුරු කිරීම භාග බල වලින් මේ සුරු කරනකොට මේක කළා මතකද? ඉස්සෙල්ලාම මොකද කරන්නේ? මේ බලයට අදාළව මේ වරහණෙන් එළියේ තියෙන භාග බලයට අදාළව අපි මේ දීලා තියෙන සංඛ්‍යාවත් එයාගේ බලයත් හදාගන්න. මේ යට තියෙන එකිනෙකට අනුකූලව තමයි හදාගන්නේ. එහෙනම් මේවා වර්ග වෙන්න තමයි ඕනේ. එහෙනම් දන්නවා 25 කියන්නේ 5 වර්ගය. 4 කියලා කියන්නේ 2 වර්ගය. භාග බලයනේ. එහෙනම් ඊපස්සේ දැන් ඇයි මේ මිස් මුලින් වරහන් ඉවත් කරේ නැත්තේ? මේ සංඛ්‍යා කරද්දී එහෙම නෙවෙයි. සංඛ්‍යා කරද්දී ඉස්සෙල්ලාම අපි මේ ටික විසඳගෙන තමයි ඊළඟට වරහන් ඉවත් කරන්නේ. හරිනේ දෙකට දෙක කැපුණා. එහෙනම් 5 බෙදීම 2යි. ඒ කියන්නේ 2.5යි. හරිද? එහෙනම් අපි භාග බල සුළු කිරීම යටතේ අපි දර්ශක සුළු කිරීම යටතේ ඔක්කොම ටික ඉවර කළා. එහෙනම් මොනවද කිව්වේ මිස්? ආකාර දෙකක් තියෙනවා දර්ශක. අපි ගැටලු හම්බ වෙන ආකාර දෙකක් තියෙනවා කිව්වා. පළවෙනි එක මොකද්ද කිව්වේ? දර්ශක සුළු කිරීම. දෙවෙනි එක දර්ශක ගැටලු විසඳීමනේ. දැන් දර්ශක සුළු කිරීම ඉවර කළා. මොකද දර්ශක සුළු කිරීමේදී ඒ යටතේ අපි නීති 6ක් ඉගෙන ගත්තා. මොනවාද? පළවෙනි එක සමාන පාද සහිත දර්ශක තියෙනවා නම් සමාන පාද සහිත දර්ශක ගුණ වෙලා තියෙනවා නම් එයාගේ බලයන් එකතු වෙනවා. 2 සමාන පාද සහිත දර්ශක බෙදිලා තියෙනවා නම් එයාගේ බලයන් අඩු වෙනවා. 3 බලයක බලය. 4 ඍණ භාගයක් ධන භාගයක් ඍණ බලයක් ධන බලයක් බවට පත් කිරීම. 5 ශුන්‍ය බල. 6 භාග බල සුළු කිරීම නේ. ඊට පස්සේ පොදුවේ හැම එකක්ම එන එක ගණන් ටිකක් හදුවා. එහෙනම් හරි. දැන් ඊළඟට එහෙනම් බලන්න අපි දෙවනි ආකාරය කරන්න යන්නේ දර්ශක සමීකරණ විසඳීම. දර්ශක සමීකරණ විසඳනකොට ඉස්සෙල්ලාම අපි මේක දර්ශක සමීකරණයක් කියලා කොහොමද අඳුනගන්නේ? ඒක දැනගෙන ඉන්න ඕනනේ. එහෙනම් දර්ශක සමීකරණයක් වෙන්නේ කිසියම් සමීකරණයක බීජීය බල තියෙනවා නම් එයාලට අපි කියනවා දර්ශක සමීකරණ කියලා. බීජීය බල. බලන්න මේක බලන්නකෝ. බලන්න මේක සමීකරණයක්. මේ සමාන ලකුණක් තියෙනවා. එහෙනම් මේක සමීකරණයක්. මේ බලන්න බලයක් තියෙනවා බීජීය සංඛ්‍යාවක් එක්ක. එහෙනම් බීජීය බල තියෙනවා නම් අපි කියන එකට දර්ශක සමීකරණයක් කියලා. එතකොට මේ ගැටලු විසඳනකොට අපි කරන්නේ සමාන කිරීමෙන් දෙපස තියෙන සංඛ්‍යාවල පාද සමාන කරගන්න. ඊට පස්සේ සමාන පාද තියෙන නිසා මේ බලයන් වල අගයන් සමාන වෙනවා. හරි. එහෙනම් 4x නේ මේ පැත්තේ තියෙන්නේ. මට පුළුවන් මේක 16 කියලා කියන 4 වර්ගය. එහෙනම් මේ 4ට මේ 4 කැපුණාම බලයන් සමාන කරන්න පුළුවන්. මොකද පාද සමාන නිසා. එහෙනම් x සමානයි 2යි කියලා එනවා.
හරිද? තව ගැටලුවක් බලමු. අපි ඉස්සෙල්ලා මොකද කරන්නේ? ඍණ බල ඉවත් කරගන්නවානේ. 1යට 3යි x. 1යට 27යි. මොකද කරන්නේ? මේ 27 කියන එකත් 3 පාදයක් විදිහට ලියා ගන්න ඕනනේ. 3න් බෙදුම් බලන්න 3 වරක් 9යි, 3 වරක් 3යි, 3 වරක් 1යි. එහෙනම් 3 3 බලයනේ. 1යට 3 3 බලය සමාන 1යට 3යි x. මේක දෙපැත්ත ගුණ වුණාම 3 3 බලය සමාන 3යි x 3 x බලය. එහෙනම් x සමාන වෙනවා 3ට. තේරුණාද? අපි තව ගැටලුවක් හදමු. 3 වෙනි එක 3යි x සමානයි 81යි. ඒ විදිහටම අපි 81ත් බෙදලා බලමු 3න්. 3 පාදයක් විදිහට තමයි එන්න ඕනේ. 3 වරක් 2 6යි. ඉතුරු 2යි 7යි. 3 වරක් 9යි. 3 වරක් 3යි. 3 වරක් 1යි. එහෙනම් 3 4 බලය. එහෙනම් x එනවා 4යි කියලා. එහෙනම් 4 වෙනි ගැටලුව බලන්නකෝ. 5යි x සමානයි 1යට 5යි. එහෙනම් කොහමද අපිට පුළුවන් මෙන්න මේ ආව මෙතන තියෙන ධන එකනේ නේ පහළ ඉන්න එක්කෙනෙක් උඩට ගත්තාම බලයගේ ඍණ වෙනවා නේ ඉහළ ඉන්න එක්කෙනෙක් පහළට ගෙනිච්චත් එමය පහළ එක්කෙනෙක් ඉහළට ගෙනිච්චත් එක්කෙන. එහෙනම් 5x සමානයි 5 ඍණ 1. එහෙනම් මොකද වෙන්නේ? පාද සමාන නිසා x සමාන වෙනවා ඍණ 1ට. අන්තිම ගැටලුව බලන්න. හරි. එහෙනම් පාදය 2 නේ? එහෙනම් ඔයාලා දන්නවා 8 කියලා කියන්නේ දෙවරක් 4යි, දෙවරක් 2යි, දෙවරක් 1යි. 2 3 බලය නේ? එහෙනම් එනවා පාද සමාන නිසා x ධන 1 සමානයි 3යි කියලා. එහෙනම් x මේ පැත්තේ ධන වෙලා ඉන්නේ. එහෙනම් එහා පැත්තට යන්නේ ඍණ 1ක් වෙලා. ඇයි අපි මේක අයින් කරන්න යන්නේ. මේ පැත්තට කරන දේ මේ පැත්තට කළොත් තමයි සමීකරණයට අසාධාරණයක් නොවෙන්නේ නේ. එහෙනම් මේ ධන 1ට මේ ඍණ 1 ගියා. මෙතන x ඉතුරු වුණා 3 ඍණ 1 කියන්නේ 2යි. හරිද? මං හිතනවා ඔයගලන්ට තේරෙන්න ඇති කියලා අවබෝධයක් එන්න ඇති කියලා දර්ශක කියන්නේ මොනවද කියලා. එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් අපි හම්බෙමු ලඝු ගණක වලින්.